ගෙවුණු ඉරිදා මඩකලපුව පාසකුඩා වෙරළ දෙස් විදේශ සංචාරකීන්ගෙන් පිරී ගියා. ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතා තරුණිය 13 දෙනෙකුත් එක්ක එදින කාලය ගත කළේ පාසකුඩා වෙරළේ. උපරිම විනෝදයෙන් කාලය ගත කරපු මේ තරුණය මෛත්‍රීපාලගේ පුතාගේ කැමරාවෙන් ඔවුන්ගේ ෆොටෝ ගත්තා. හදිසියෙ මෙතනට ආපු තරුණයෙක් මෛත්‍රීපාලගේ පුතාගේ කැමරාව ඉල්ලුවා. මල්ලි මට ওই කැමරාව බලන්න ඕනේ. ඔයා කොහොමද මගේ කැමරාව බලන්නේ? ඔයාලා මගේ වයිෆ්ගේ ෆොටෝ ගත්තා නේද? අනේ නෑ කියමින් කැමරාව ඔන් කරලා ගහපු ෆොටෝ මෛත්‍රීපාලගේ පුතා අර තරුණයට පෙන්වද්දී යාළුවෝ එකට හරස් වුණා. ඒ මචං මෙයා කොහොමද අපේ කැමරාව බලන්නේ? මම නැගෙනහිර DH ගේ පුතා. DH ගේ බැරි නම් මොකාගේ පුතා වුණත් අපි අපේ ෆොටෝ ගත්තේ. උඹලගේ ෆොටෝ ගත්තේ නැහැ. මෛත්‍රීපාලගේ පුතාගේ යාළුවෝ එහෙම කියද්දී DH ගේ පුතා කැමරාව අතේ තිබුණු මෛත්‍රීපාලගේ පුතාගේ කොලරේ නැදලා ගත්තා. ඒ සමගම මෛත්‍රීපාලගේ පුතාගේ යාළුවෝ DH ගේ පුතාට ගහන්න යද්දී DH පුතාගේ යාළුවෝ මෛත්‍රීපාලගේ පුතාට සහ ඔහුගේ යාළුවන්ට ගහන්න ගත්තා. ගුටි කෙලියක් පාසකුඩා වෙරළ යන බව දැනගත්ත කල්කුඩා පොලිසිය මේ තරුණයව වහම අත්අඩංගුවට ගත්තා. ඔවුන් අතේ තිබුණු කැමරාවත් කල්කුඩා පොලිසියට ගෙන ගොස් පරීක්ෂාවට ලක් කළා. ඒ කැමරාවේ DG මහත්තයාගේ පුතාගේ වයිෆ්ගේ ඡායාරූපයක් නොතිබුණු තැන පොලිසිය තරුණ පිරිසකින් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. කැමරාවයි තරුණයාගෙන් මුලින්ම පොලිසිය ප්‍රශ්න කළා. ඔයාලමගේ අම්මා තාත්තා කවුද? පදිංචි කොහෙද? සර් මගේ තාත්තා මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා. මෙතෙක් වෙලා අයියෝ අපිට ඒ බව නොකියුවේ. තාත්තා දැනගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් ඉතින් තාත්තට කියන්න වෙනවා පුතා අපේ අත්අඩංගුවේ ඉන්නේ කියලා. පොලිස් ප්‍රශ්න කිරීම తాවකාලිකව නතර කළා කල්කුඩා පොලිසිය ප්‍රධානියා මෛත්‍රීපාල ඇමතිට දුරකථන ඇමතුමක් ගත්තා. සර් පුතා අපේ පොලිසියේ ඉන්නේ. DG මහත්තයාගේ පුතා මඩකලපුව රෝහලට ඇතුළත් කළා. වෙච්ච දේ පොලිස් ප්‍රධානියා මෛත්‍රීපාලට දැනුම් දීමෙන් අනතුරුව ඇමතුමා වහාම මඩකලපුව බලා ගමන් ආරම්භ කළා. පුතා බැලීම පැත්තකින් තියපු ඇමති මෛත්‍රීපාල කල්කුඩා පසු කරගෙන මඩකලපුව රෝහලට ගියේ DGගේ පුතාගේ සූදුක් බලන්නයි. ඇමති මෛත්‍රීපාල එතනට යද්දී DG මහත්තයාත් එතන හිටියා. දැන් වල මොකද කරන්නේ? ඇමති මෛත්‍රීපාල DGගෙන් ඇහුවා. සර් මගේ පුතා කොළඹ පෞද්ගලික රෝහලකට අරන් ගිහින් පරීක්ෂා කරන්න ඕනේ. ඔයාලට මම විශේෂ ඇම්බියුලන්ස් එකක් හෝ මගේ කාර් එක දෙන්නම්. අවශ්‍ය වෙනත් ඕනම දෙයක් මම කරන්නම්. මගේ පුතා වැරද්දක් කරලා තියෙනවා නම් මම බේරන්න යන්නේ නැහැ. නීතියෙන් දඬුවම් දෙන්න. ඇමති මෛත්‍රීපාල එහෙම කිව්වේ ලෙඩයිද හිටපු DGගේ පුතාගේ මූණ බලාගෙන. අංකල් දැන් මේ ප්‍රශ්නේ ඉවරයිනේ. නොදැනුවත්කමට වුණ දේවල් නේ අංකල්. අපි අපේ වාහනයකින් යන්නම්. මට ඒ තරම් අමාරු නෑ. හොඳයි පුතා. මම දැන් අපේ පුතා බලන්න පොලිසියට යනවා. කියමින් මෛත්‍රීපාල රෝහලෙන් පිටත් වුණා. ජීවිතේ පළමු වතාවට පොලිසියක් ඇතුලේ තම පුතා ඉන්නව දැකපු ඇමති මෛත්‍රීපාල හැංගීම් බර වුණා. සර් පුතාට පොලිසිය අප දෙන්න පුළුවන්. නීතිමය කටයුතු ඉවරනකොට ගොඩක් රැවි. පුතාට අප දෙන වෙලාව කැප දෙන්න. මම එතකම් මේ බංකුවට වෙලා ඉන්නම්. හොඳයි සර් කියපු කල්කුඩා පොලිසිය ප්‍රධානියා පොලිස් පරීක්ෂණ අවසන් කළා. පුතා ඇතුළු තරුණයෝ 14 දෙනාට අප ලබා දෙද්දී අලුයම දෙකක් පසු වී තිබුණා. ලබන සඳුදා දෙපාර්ශ්වයේම පිරිස උසාවියට ඉදිරිපත් විය යුතු බව පොලිසිය දැන්වීමෙන් පසු ඇමති මෛත්‍රීපාල තරුණ පිරිස රැගෙන පොළොන්නරුව බලා ගමන ආරම්භ කළා. වාහනේ යන අතරතුර පුතාව පරීක්ෂා කර බලද්දී ගුටි ප්‍රහාර වලින් පුතාගේ හිසට තුවාල සිදු වී ඇති බව ඇමති මෛත්‍රීපාල දැනගත්තා. මේ සිද්ධිය මුල් කරගෙන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සහ පුවත්පත් කිහිපයක් ආණ්ඩුවේ ඉහළ තැන්වලින් ලැබුණු උපදෙස් වලට අනුව මෛත්‍රීපාල ඇමතිවරයා විනාශ කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කළේ පාසකුඩා සිද්ධිය විකෘති කරමින්. අදාළ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් කරන්න යන දේ කල්තියාම මෛත්‍රීපාලගේ මාධ්‍යාංශයේ ප්‍රධානීන් හරහා ඇමතිව දැනුවත් කළා. ආණ්ඩුවේ මෙන්න මේ චරිත අපේ මැනේජ්මන්ට් එකට උපදෙස් දීලා තියෙනවා ඇමතිතුමාව විනාශ වෙන්න ගහන්න කියලා. කරන්න දෙයක් නැහැ. ඇමතිතුමාට කීපම් මචං අකමැත්තෙන් වුණත් ඒ කුපාඩි වැඩි අපිට කරන්න වෙන බව. මේ විදිහට මෛත්‍රීපාලව දැනුවත් කළ මාධ්‍යවේදීන් මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඇමති මෛත්‍රීපාල තමන්ගේ ගෙදරදී මාධ්‍ය හමුවක් කැඳවා ආණ්ඩුවේ ප්‍රබල චරිත කිහිපයකට රිදෙන්න පහර දුන්නා. මෛත්‍රීපාලගේ මාධ්‍ය හමුව පැවති දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා තිබුණා. රැස්වීමට එන්න කලින් ජනාධිපතිවරයාට මන්ත්‍රීවරු වැදගත් තොරතුරක් කිව්වා. සර් අපේ 36 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. 36ක් නෙමෙයි 56ක් ගියත් මම ආණ්ඩුව ගෙනියනවා. 2016 වෙනකම් මට බලය තියෙනවා. මම ওই බලපෑම් වලට බය නැහැ. මධ්‍යම කාරක සභාවේ ජනාධිපතිවරයා ඉඳගත්තේ මේ නිසා කේන්තියේ. මෙහිදී බැසිල් රාජපක්ෂගේ නම ජාතික සංවිධායක ධුරයට අනුර ප්‍රදක්ෂණ ව්‍යාපාර විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරන්න බොහෝ දෙනෙක් පොරකද්දී ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාට ඒ ස්ථිර කරන්න අවස්ථාව හිමි වුණා. තිරේ පිටපස්ස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සංකේත වැඩ වර්ජනයක තොරතුරු මේ විරාමයෙන් අනතුරුව